මේ අපේ ළමයි බැලූ බැල්මට නම් මේ ළමයි ඉන්නේ සන්තෝෂෙන් හරිම සන්තෝෂෙන් ඒත් මේ කිරි සිනාවට මුවාවුණු මේ දරුවන්ගේ ඇත්ත කතාව මොන තරම් ඛේදවාචකයක්ද මේ ආශා සිඟිති කුමාරි තාම වයස අවුරුදු 7යි. ආශාගේ තාත්තයි පන්තියේ යාළුවෝ 3 දෙනයි නෑදෑයින් 26 දෙනෙකුයි බස් බෝම්බෙට අහු වෙලා මිය ගියා. මෙතන තමයි මේ බෝම්බේ පිපිරුනේ. මෙතන ඉන්නකොට මහා මල පාළුවක් දැනෙනවා. ආශා හැමදාම දවසට දෙසරයක් මෙතන පහු කරගෙන යනවා. දරුවට තේරුමක් නැහැ. දන්නා එකම දේ තාත්තා ආයිමත් ගෙදර එන්නේ නැහැ කියන එක විතරයි. ආයෙ කවමදාකවත් එන්නේ නැහැ. සිද්ධියෙන් අවුරුද්දකට පස්සේ ගම්මු තාමත් කඳවුරු වල මේ කඳවුරේ පහසුකම් අවමයි. මේ කඳවුරේ පවුල් 35ක් ඉන්නවා. පුංචි දරුවෝයි කාන්තාවෝයි තමයි වැඩියම දුක් විඳින්නේ. උයන්නේ එළියේ රෙදි පෙරදි සෝදන්නේ ළඟ තියෙන වැවේ ඉස්කෝලේ ගමන් නතර වෙලා ඊට සරලව කියනවා නම් කාත් කවුරුත් නැතුව අසරණ වෙලා මේ කලබගෑනි නිසා ඉස්කෝලවලට ළමයි එන එක බිඳුවට අඩු වෙලා මේ කුංචුට්ටු ඉස්කෝලේ මුළු ඉස්කෝලෙම ඉන්නේ ළමයි 11යි. බෝම්බේ පිපිරුනේ විහාරහල්මින්ලෑව ඉස්කෝලේට කිලෝමීටරයක් එහායින්. එදත් එදයි භ්‍රාන්තිය දෙගුණ වෙලා. පොලිස් මුරපලක් තියෙනවා අපේ ගමේ. එකකින් කියලා තියෙනවා මොනවා හරි කියන්නේ වෙඩි තුනක් පත් වුණොත් අපිට අපේ ආරක්ෂාව පතාගෙන අපිට කොහේ හරි සැඟෙන්න කියන එක තමයි කියන්නේ. ඒ අවස්ථාවෙන් අපි කොයි වෙලාවෙත් අහගෙන ඉන්නේ වෙඩි තුනක් එකපාර යන්නේ කොයි වෙලාවද කියලා. ඒ වුණා මේ රෑ 12 පාන්දර 2 ඒ වගේ අවස්ථාවක් නෑ අපිට. ඒ වෙඩි තුන සද්ද ඇහෙනවත් එක්කම අපි ඉතින් අපේ දරුවෝ අරගෙන කිසිම දෙයක් නෑ අපිට අරගෙන යන්න. දරුවෝ ටික විතරයි ගන්න. සමහර දරුවෝ තදම වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ බැරි වෙච්ච අවස්ථාවක් තියෙනවා සමහර අයගේ. ගිහිල්ලා මේ කැලේකට යන එක තමයි ඉතින් ළඟම තියෙන කැලෑවට ගිහිල්ලා හැංගිලා ඉන්නවා ඉතින් එළි වෙනකන්. අය දරුවෝ කෑ ගහන්නෙත් නෑ වෙලාවකට. සමහර විට කෑ ගහන්නේ දරුවෝත් ගුලි වෙනවා බයට. ඔව් ගුලි වෙලා මේ සමහර දරුවෝ වෙවුලනවා. වෙවුලනවා ඒ නිසා ඒ වෙවිලිල්ල මත කෑ ගහලා අඩුයි. කොටක් දුර. දැන් දරුවෝත් හැදිලා ඒ විදිහට.
දැන් ඉස්කෝලේට මල්ලලා බංකරයක් හදන්න කැලේ කපනවා. ඉස්කෝලේට වැසිකිළියක් නැහැ. ළමයි යන්නේ කැලේට. ත්‍රස්තවාදී බයෙන් දැන් කැලෙත් එලි කරලා. අවදානම තවත් වැඩි වෙලා. මේ යකා වැවි ඉස්කෝලේ. බස් එක පිටත් උනේ මේ ගමෙන්. ගමේ අය 70 දෙනෙක් බෝම්බෙට අහුවෙලා මිය ගියා. දැන් ඉස්කෝලේට එන්නේ ළමයි 21 දෙනයි. තාමත් ගම්හු වැඩි දෙනෙක් ඉන්නේ කඳවුරේ. හිතහයිය කීප දෙනෙක් විතරක් ආයිමත් ගමට ඇවිත් ඉන්නවා. මේක උපංගම. උපතින්ම මේක තමයි. මේ ගමේ විතිසර විශාල සංඛ්‍යාවක් පිටිය දැනගන්න. මේ 95 ඉඳලා 95 තත්ත්වවාදී කලබලෙන් පස්සේ ගමේ දැනගන්න හුඟක් දුරට අඩු වුණා. ඊළඟට තමයි මෙතන මේ ඊළඟ මේ බස් එකට ගහ බෝම්බ ප්‍රහාරය. එතනින් පස්සේ දැනට නම් ඉන්නේ පවුල් වශයෙන් බැලුවොත් පවුල් 10ක් විතර තමයි ඉන්නේ. තව ඉන්න ඉතින් කීප දෙනෙක් ඒගොල්ලෝ එනවා යනවා. යමින් ඉන්නවා. ඉතින් මේ ගම ළඟින්ම තමයි ඩිෆෙන්ස් ලයින් එක තියෙන්නේ. ඉතින් සෑහෙන බියගුළු තත්ත්වෙන් තමයි ඉන්නේ. බස් බෝම්බේ පිපිරීම නිසා අවතැන් වූ යකාවැව ගමේ මිනිස්සු ඉන්න කඳවුරමේ මේ දරුවන්ගේ කතා අහගෙන ඉන්න බැරි තරම් සානුකම්පිතයි. මේ හැමෝගෙම පවුලේ කවුරු හරි මිය ගිහින් මේ විජය අයියාගේ බිරිඳයි දුවයි මිනිපිරි තව පවුලේ 20 දෙනෙකුයි බස් බෝම්බෙට අහුවෙලා මිය ගියා. ගොවිතැනින් ජීවත් වූ මේ මිනිසුන් දැන් අන්ත අසරණ තත්ත්වයට වැටිලා. කවුරු හෝ පින්වතුන්ගෙන් ලැබෙන ආධාර මත යැපෙන්න සිද්ධ වෙලා. මේ හැමෝටම කතාවක් තියෙනවා. පපුව කීරි ගහිලා යන කතාවක් තියෙනවා. මේ මිනිසුන් අපෙන් ඉරහඳ ඉල්ලන්නේ නැහැ. අපේ ආදරය, කරුණාව, මෛත්‍රිය ලැබුණම මේ අයගේ හිත්වල මල් පූදිනවා. මේ දරුවන්ට කතා කළත් පින් සිද්ධ වෙනවා. මොවුන් ඊතරම්ම අහිංසකයි. ඒ තරම්ම අසරණයි. රට මුහුණ දී ඇති ඛේදවාචකේ එක් පුංචි කතාවක් විතරයි මේ. මේ මිනිසුන් වෙනුවෙන් පහනක් දල්වන්ට සංසාරේ කිසිම දවසක මෙවන් විපතක් නොවේවා කියා ප්‍රාර්ථනා කරන්නට. වැඩි විස්තර කතා කරගන්නට අර්ජුන් අමතන්න. නැතිනම් මේ ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවන්න. ඔබට යහපතක්ම වේවා.